කොච්චර ජොබ් ප්‍රමාණයකට ඇප්ලයි කරත් කොච්චර ඉන්ටර්විව් ප්‍රමාණයකට මුහුණ දුන්නත් ඔයාට තාමත් හරියට ඔයාගේ part time ජොබ් එක හොයාගන්න බැරි වුණා නම් අද වීඩියෝ එකකින් කියලා දෙන ඔයා කොහොමද ඉතාමත් ඉක්මනින් කෙටි කාලයක් ඇතුළත ඔයාගේ part time ජොබ් එක හරියට හොයාගන්නේ කියලා. ඔයා දැනට ජොබ් එකක් හොයන කෙනෙක් වුණත් ඉන්න ජොබ් එකෙන් මාරු වෙන්න බලන කෙනෙක් වුණත් ඒ විතරක් නෙවෙයි ඔයා දැනට ලංකාවේ ඉඳගෙන ස්ටුඩන්ට් වීසා එකකින් ඉස්සරහදී ජපාන් එන්න බලන් ඉන්න කෙනෙක් වුණත් ඔයාටත් වැදගත් වෙයි කොහොමද ඉතාමත් ඉක්මනින් කෙටි කාලයක් ඇතුළත ඔයාගේ part time ජොබ් එක හොයාගන්නේ කියලා දැනගන්න. අද වීඩියෝ එකටත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මුලින් ඉතින් ඔයා ජොබ් එකක් හොයන කෙනෙක් නම් කරන්න ඕන ඔයාගේ CV එක හදාගන්න එක. අපි මේකට කියනවා රිරෙක්ෂෝ එක කියලා. ඔයගොල්ලන්ට පුළුවන් ජපානයේ convenience store එකකින් මේක මේ මිලදී අරගෙන ඔයගොල්ලන්ගේ විස්තර ඇතුළත් කරලා ඔයගොල්ලන්ගේ CV එක හදාගන්න. ඊට පස්සේ ඉතින් ඔයා සාමාන්‍ය විදිහට ජොබ් වලට ඇප්ලයි කරනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් බයිතෝරු ටවුන් වර්ක් වගේ ඇප් එකක් යූස් කරලා ඒ හරහා ජොබ් වේකන්සි වලට ඇප්ලයි කරලා ඉන්ටර්විව් ෆේස් කරලා ඔයගොල්ලන්ට part time ජොබ් එකකට යමු වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඉතින් ඕගොල්ලෝ කලින් ආවා අයියලා අක්කලා අඳුනන අය ඉන්නවා නම් උදව්වක් ගන්න ඒගොල්ලෝ වැඩ කරන ආයතනයකට ඔයාවත් part time worker කෙනෙක් හැටියට අඳුනලා දෙන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් කතා කරලා ඒ විදිහටත් ඔයාට part time job එකකට යමු වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඉතින් ඔයාට ජපන් භාෂාව හොඳින් හසුරවීමේ හැකියාව තියෙනවා නම් ඔයාටම පුළුවන් යම්කිසි ආයතනයකට ගිහිල්ලා ඩිරෙක්ට්ලිම කතා කරලා ඔයාට part time job එකක් කරන්න chance එක දෙන්න පුළුවන්ද කියලා ඒගොල්ලොත් එක්ක කතා කරලා බලන්න. හැබැයි ඉතින් මේ හැම විදියකටම ඔයා part time job එකක් හොයලා ඔයාට job එකක් හම්බුනේ නැත්නම් ඔයා මොකද කරන්නේ? ඔයා සමහර විට ඔයා යොමු වෙන්න පුළුවන් ගෙම්බ job වගේ ඕගොල්ලෝගේ අත්තට සල්ලි හම්බ වෙන job එකක් කරලා ඔයාගේ වියදම් ටික හොයාගන්න. හැබැයි මෙතනදී පොඩි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඔයා නැවත වීසා අලුත් කරනකොට ඕගොල්ලෝගේ බැංක් ඩීටේල්ස් දෙන්න ඕනේ. මෙතනදී ඔයා ලංකාවේ සල්ලි ගෙන්නගෙනත් නැහැ. ඔයාගේ බැංක් බුක් එකට සල්ලි වැටෙන විදියට ඔයා part time job එකක් කරලත් නැහැ. එතකොට ඔයා කොහොමද ඔයාගේ living expenses හොයාගත්තේ කියලා ඔයාට යම්කිසි ප්‍රශ්නයක් එන්නත් පුළුවන් immigration එකෙන්. ඉතින් මේ වගේ තත්ත්වයක් උදා කරගන්නවට වැඩිය ඔයා කොහොමද හරි ඉක්මනින් කෙටි කාලයක් ඇතුළත ඔයාගේ part time job එක හොයාගන්නේ කියලා දැන් අපි කතා කරමු. ඔයත් මේ විදිහට job හොයලා ඇති වෙලා ඉන්න කෙනෙක් නම් ඔන්න ඔයාට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා ඔයාගේ part time job එක හොයාගන්න. ඔයා කොහොමද අපිත් එක්ක එකතු වෙලාගේ part time job එක ඉතාමත් ඉක්මනින් කෙටි කාලයක් ඇතුළත හොයාගන්නේ? ඔයාට කරන්න තියෙන මුලින්ම අපිත් එක්ක රෙජිස්ටර් වෙන එක විතරයි. මම මේ පහළ දාලා තියෙන WhatsApp නම්බර් එකට කතා කරලා ඊට පස්සේ ඔයාගේ CV එකයි ඔයා ජොබ් එක බලාපොරොත්තු වෙන්නේ මොන ප්‍රදේශයෙන්ද කියලායි ඔයා මොන වගේ ජොබ් එකකටද කැමති කියලායි අපට කිව්වම අපි ඉන්නවා ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ඔයාට අවශ්‍ය විදිය ඔයා බලාපොරොත්තු වෙන විදිය part time ජොබ් එකක් ඔයාට ආසන්නතම ප්‍රදේශයෙන් ඔයාට හොයලා දෙන්න. මේකෙදි ඔයා අපිත් එක්ක ලියාපදිංචි වුණාට පස්සේ ඔයාගේ සම්පූර්ණ ස්ටුඩන්ට් කාලය පුරාවටම ඒ කියන්නේ ඔයාගේ නිහොන්ගෝ ගක්කෝ ස්ටුඩන්ට් කාලය, ඔයාගේ සෙම්මොන් ගක්කෝ වල ඔයා ස්ටුඩන්ට් කෙනෙක් විදියට ඉන්න කාලය, සෙම්මොන් ගක්කෝ යන්නේ නැති කෙනෙක් නම් ඔයා යුනිවර්සිටි යන කෙනෙක් නම් ඒ සම්පූර්ණ ස්ටුඩන්ට් කාලය පුරාවටමත් අපි ඉන්නවා ඔයත් එක්ක ඔයාගේ part time job එක ඔයාට හොයලා දෙන්න. අපි හරහා ඔයා යම්කිසි part time job එකකට යොමු වෙලා ඒ ජොබ් එක මාරු කරන්න සිද්ධ වුණත් ඔයාට යම් හේතුන් මත ඒ මාරු කරන ඕනෑම අවස්ථාවක අපි ඉන්නවා ඔයාට ඔයාගේ part time job එක හොයලා දෙන්න. දැන් ඉතින් ඔයා ලංකාවේ ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන්න ඉස්සරහදී ජපානයට එන්න බලන් ඉන්න කෙනෙක් නම් ඔයාට කොහොමද මේක වැදගත් වෙන්නේ? ඕගොල්ලන්ට කලින් ආව ඉන්ටෙක් වල අයට සයිරු කාඩ් එක ඒගොල්ලොන්ගේ අතට හම්බ වෙනකොට ඒගොල්ලන්ට පැය 28ක් සතියකට වැඩ කරන්න අවසර තියෙනවා කියලා ඒගොල්ලොන්ගේ සයිරු කාඩ් එකේ දාලා දුන්නා. හැබැයි ඉතින් මේ වෙනස් වෙවි යන නීති රීති මැද්දේ ඔයාට සිද්ධ වේවි ඔයාගේ සයිරු කාඩ් එකේ පැය 28ක් සතියට වැඩ කරන්න පුළුවන් කියලා දාගන්න
ඔයාටම ජොබ් එකක් හොයාගෙන ඉමිග්‍රේෂන් එකට ගිහිල්ලා ඒ ජොබ් ඩීටේල්ස් දීලා ඔයාට ඔයා විසින්ම ඔයාට සතියට පැය 20ක් වැඩ කරන්න අවසර තියෙනවා කියලා සාරු කාඩ් එකට දාගන්න සිදු වේවි. එතකොට ඔයා කොහොමද හරි ඉක්මනින් කෙටි කාලයක් ඇතුළත ඔයාගේ part time job එක හොයාගන්නේ. ඔයාටත් පුළුවන් ආව ගමන් ඉතාමත් ඉක්මනින් අපිත් එක්ක එකතු වෙලා කෙටි කාල සීමාවක් ඇතුළත ඔයාගේ part time job එක හොයාගන්න. ඉතින් වැඩි විස්තර කතා කරගන්න පුළුවන් ඔයාට මම මේ පල්ලෙහා දාලා තියෙන WhatsApp නම්බර එකට කතා කරලා ඔන්න ඔයාට පුළුවන් ඉතාමත් ඉක්මනින් කෙටි කාලයක් ඇතුළත ඔයාගේ part time job එක හොයාගන්න. ඕගොල්ලෝගේ සම්පූර්ණ ස්ටුඩන්ට් කාලය පුරාවටම ඕගොල්ලන්ට part time job එකක් සපයලා දීමේ වගකීම අපි ගන්නවා. ඒ නිසා job එකක් හොයන කෙනෙක් නම් ඔයා පල්ලෙහා දාලා තියෙන WhatsApp නම්බර එකට කතා කරලා විස්තර දැනගන්න. ඕගොල්ලන්ට ඉතාමත් විශ්වාසයෙන් ඕගොල්ලෝගේ part time job එකක් හොයාගැනීමේ වගකීම අපට බාර දෙන්න පුළුවන්. අපි ඉන්නවා ඕගොල්ලෝගේ part time job ප්‍රශ්නය විසඳලා දෙන්න. එහෙනම් ඉතින් පල්ලෙහා තියෙන නම්බර එකට කතා කරලා විස්තර දැනගෙන ඔයාට පුළුවන් ඔයාගේ part time job එක හොයාගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. මේ වගේ වැදගත් වීඩියෝ එකකින් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.